ලස්සන ගමක පුංචි ගැහැණු ළමයෙක් හිටියා. එයාගේ නම තරු. තරු හරිම කියුරියස් කෙනෙක්. අලුත් දේවල් හොයන්න එයා ගොඩක් ආසයි. එක දවසක් තරුට අත්තම්මාගේ පැරණි පොත් කාමරයෙන් අමුතු දීප්තිමත් පොතක් හම්බ වුණා. කරු පොත අරිද්දි අනේ කාමරේම පාට පාට ආලෝකයෙන් පිරුණා. මේ මොකක්ද? තරු හෙමින් ඒ දොර ඇතුළට ගියා. ඔහෙයින් ඉන්නේ අමුතු ලස්සන ලෝකයක. කැන්ඩි ට්‍රීස්, රේන්බෝ රිවර්, පියාඹන මල්, අහසේ පාවෙන දූපත්. ඒ වෙලාවේ ෆ්ලෆී සුදු පූසෙක් තරු ළඟට දුවගෙන ආවා. හෙලෝ! ඔයා අලුත් මනුස්ස ළමයෙක්ද? අයියෝ! පූසෙක් කතා කරනවා. මේක මායා ලෝකයනේ. ක වෙලාවකින් අහසින් පියාඹන හාවෙක් බිමට ආවා. හායි! මම බූබූ. ඔයාට පියාඹන්න පුළුවන්ද? ඔව්. බලන්න. බුබු අහසට ගියා. අපිට ලොකු ප්‍රශ්නයක්. මොකද්ද වෙලා තියෙන්නේ? මායා ලෝකයේ සිනහතරුව නැති වෙලා. ඒ තරුව නැතුව මේ ලෝකයේ සතුට නැති වෙනවා. අපි එකට ඒක හොයමු. ක්‍රූ සහ යාළුවෝ ස්ටාර් කේව් එකට ගියා. ගුහාව ඇතුලේ දිලිසෙන ගල්, පියාඹන ආලෝක බෝල හා මැජිකල් බටර්ෆ්ලයිස් තිබුණා. හදිසියෙම ලොකු ෂැඩෝ මොන්ස්ටර් කෙනෙක් ආවා. කාටවත් සිනහතරුව ගන්න බෑ. අපි බය වෙන්නේ නා. තරු අත්තම්මගේ මැජිකල් බුක් එක අරගෙනන. මිත්‍රත්වයේ ආලෝකය. පොත දිලිසුණා. මොන්ස්ටර් අතුරුදන් වුණා. ගුහාවේ අන්තිමට ලස්සන රන් පාට තරුවක් දිලිසුණා. සිනහතරුව. අපි හොයාගත්තා. මුළු මායා ලෝකයම ආලෝකයෙන් පිරුණා. කැන්ඩි ට්‍රීස් නැවත දිලිසුණා. රේන්බෝ රිවර් පාටින් පිරුණා. මායා ලෝකයේ හැමෝම සතුටින් නටන්න පටන් ගත්තා. සැබෑ මායාව තියෙන මිත්‍රත්වය තුලයි. ඒ දවසෙන් පස්සේ තරුට හැමදාම මතක් වුණේ එක දෙයක්. හොඳ යාළුවෙක් එක්ක ඉන්න තැන තමයි සැබෑ මායා ලෝකය.